උතුරේ LTTE ග්‍රහණයෙන් මිදී පලා එන සාමාන්‍ය ජනතාවට රැකවරණ සැලසීම සඳහා මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ පිහිටුවා ඇති සුබසාධක මධ්‍යස්ථානයයි මේ. මේ වන විට 350කට ආසන්න පිරිසක් මෙහි తాවකාලිකව ලැබුම්ගෙන සිටිනවා. මෙම ජනතාවගේ මූලික අවශ්‍යතා සහ පහසුකම් සැලසීමට රජය ක්‍රියා කර තිබෙනවා. LTTE ග්‍රහණයේ පවතින ප්‍රදේශවල සිට ජනතාවගේ පැමිණීමේ වර්ධනයක් මේ වන විට දක්නට ලැබෙනවා. ඊයේ කිල්ලච්චි ප්‍රදේශයෙන් 14 දෙනෙක් හා මුළුතේ ප්‍රදේශයෙන් 15 දෙනෙක් LTTE ග්‍රහණයෙන් මිදී පලා තිබුණා. ඔවුන්ද ඊයේ සවස මුරුක්කන් සුබසාධක මධ්‍යස්ථානයට පැමිණියා. LTTE හිරිහැර වලින් මිදීමට යුද හමුදාවේ රැකවරණ පතා Taman පැමිණි බවයි මේ ජනතාව ප්‍රකාශ කරන්නේ. LTTE ග්‍රහණයෙන් මිදී පැමිණෙන මේ ජනතාවගේ ආරක්ෂාව යුද හමුදාව සහතික කරනවා. කිල්ලොච්චි හා මුළුතේ ප්‍රදේශවල ලක්ෂ 3කට ආසන්න සාමාන්‍ය ජනතාවක් LTTE ග්‍රහණය යටතේ ජීවත් වෙනවා. LTTEන් මිදී පලා ඒමට එම ජනතාව දැඩි උත්සාහයක් දරමින් සිටින බවයි පැමිණි පිරිස ප්‍රකාශ කරන්නේ. සාමාන්‍ය ජනතාව ආරක්ෂක හමුදා වෙත පැමිණීම වැළැක්වීමට LTTE තම ගම්මානවල දැඩි රැකවල් යොදා ඇති බවද මේ පිරිස පවසනවා. Taman පැමිණියේද දින ගණනාවක් කලාවේ සංගම සිට අතුරු මාර්ග ඔස්සේ හා බෝට්ටු මගින් ඉතා දුෂ්කරතා මැද බවයි මේ පිරිස ප්‍රකාශ කරන්නේ. කෙසේදත් LTTEන් මිදීමට ලැබීම ගැන මේ පිරිස අතිශය සතුටු වෙනවා. ජනතාව සම්බන්ධයෙන් හමුදාව හා රජය ගැන LTTE සිදු කරන ප්‍රචාර අසත්‍ය බව දැන් පැහැදිලියයිද මේ පිරිස ප්‍රකාශ කරනවා. LTTE ග්‍රහණයේ සිටින සෙසු තම ඥාතීන් මුදා ගැනීම කඩිනම් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ වන විට කිල්ලච්චි හා මුළුතේ සාමාන්‍ය ජනතාවට LTTE යුද පුහුණුව අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම සතියට දින 3ක් ආමෝෂයෙන් LTTEට වැඩ කළ යුතු බවට නියෝග පනවා ඇති බවයි මේ ජනතාව පවසන්නේ. යුද හමුදා මෙහෙයුම් හමුවේ දිනපතා තම කඳවුරු අහිමිවීමත් සමග අලුතින් යුදගල් හා බංකර සෑදීමට විශාල වශයෙන් LTTE සාමාන්‍ය ජනතාව යොදාගෙන ඇති බව මේ අනුව තහවුරු වෙනවා. LTTE සාමාන්‍ය ජනතාවගෙන් වහලුන් ලෙස වැඩ ගැනීම ගැන හොඳ උදාහරණයක් ලෙස මෙම යුද අගල පෙන්වා දිය හැකියි. මෙසේ සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතීන් දිගින් දිගටම LTTE උල්ලංඝනය කිරීම පිළිබඳව මානුෂවාදී සංවිධානවල නිසි අවධානය තවමත් යොමු වී ඇති බවක් දක්නට නැහැ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මන්නාරමේ සිට. වන්නි මානුෂීය මෙහෙයුමේ බටපිරිස් අත්පත් කරගත් පාලම්පිඩ්ඩි හා පෙරියමඩු අතර පිහිටි LTTE පුහුණු කඳවුරයි මේ. අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක පැතිර ඇති මේ කඳවුර ගුවනට නොපෙනෙන ලෙස රුස්ස වෘක්ෂවල ආවරණය ලබා ගැනීමෙන් ගොඩනගා තිබෙනවා. යුද හමුදාව මේ ස්ථානයට ප්‍රහාර එල්ල කරන විට 100කට අධික LTTE සමාජිකයන් පිරිසක් මෙහි සිට පලා ගොස් තිබෙනවා. පාලම්පිඩි සිට ඉදිරියට ඇදුණු බටපිරිස් කාංචනා මරදමඩු වැව පාලම්පිඩි වැව ඇතුළු ජලස්ථාන පළමුව අත්පත් කර ගැනීම නිසා තම සමාජිකයන්ට ජල සැපයුම අඛණ්ඩව ලබා දීමේ අර්බුදයකට LTTE මුහුණ දුන්නා. සැපයුම් අවහිර කරමින් උපක්‍රමිකව සතුරා අඩපණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ කඳවුර අත්පත් කර ගැනීමට හැකි වූ බවයි යුද හමුදාව පවසන්නේ. වතුර හොයලා තියෙන හැම තැනම කැණීම් කරලා හාරලා තියෙන ස්ථාන කීපයක එහෙම කරලා තමයි එක තැනක හොයාගෙන තියෙන වතුර ඒක තමයි පරිහරණය කරලා තියෙන්නේ. එහෙත් එය ප්‍රමාණවත් වී නැහැ. මෙම කාර්යයට අධික මිනිස් ශ්‍රමයක් හා කාලයක් වැය කර තිබෙන බව පැහැදිලියි. මොකද ත්‍රස්තවාදීන්ට අපිත් එක්කට අපිටත් මුහුණ දීදී මේ කාර්යය කරන්න බෑ. අනිවාර්යයෙන්ම සිවිල් මිනිස්සුත් මේකට දායක කරගෙන තමයි මේ වැඩේ ඒගොල්ලෝ මේ ගොඩනගලා තියෙන්නේ. LTTE ප්‍රධානතම සැපයුම් මාර්ග අවහිර කරමින් ප්‍රහාර එල්ල කළ ආරක්ෂක හමුදාවන් දැන් මෙවැනි ඔවුන්ගේ ප්‍රධානතම පුහුණු මධ්‍යස්ථානද තම ඉලක්ක කරගෙන තිබෙනවා. ඊට ප්‍රධාන හේතු වී තිබෙන්නේ පිරිස් බලය අඩුවීමත් සමග LTTE බලහත්කාරයෙන් සාමාන්‍ය වැසියන් යුද කටයුතු සඳහා මෙවැනි ස්ථානවල පුහුණු කිරීම බව ආරක්ෂක හමුදා ප්‍රකාශ කරනවා. මෙවැනි පුහුණු කඳවුරු තවත් විශාල සංඛ්‍යාවක් වනගත ප්‍රදේශවල ඇති බවට යුද හමුදාව සැක පළ කරනවා.
රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වන්නි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට. පාලම්පිටි ප්‍රදේශයෙන් පැන ගිය ත්‍රස්තවාදීන්ගේ දැන් නවාතැන වී ඇත්තේ පෙරියමඩු ගම්මානයයි. පාලම්පිටි නගර මැදයේ සිට පෙරියමඩු දක්වා වූ මාර්ගයේ බලය ආරක්ෂක හමුදා මේ වන විට තහවුරු කරගෙන සිටිනවා. මාර්ගයේ දෙපස වූ කැලෑබද ප්‍රදේශයේ පිහිටුවා ඇති ත්‍රස්තවාදීන්ගේ බංකර පද්ධති බිඳදමමින් යුද හමුදාව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. විනාශ කළ LTTE කඳවුරු අතරින් මෙම ස්ථානය ප්‍රධාන තැනක් ගන්නවා. ඉතා සූක්ෂම භූගත බංකර පද්ධතියක් මෙහි දැකගත හැකියි. මේ ප්‍රදේශයේ මීට පෙර විනාශ කළ කඳවුරු මෙන්ම මෙයද ගෝනට නිරීක්ෂණය නොවන අයුරින් දෙවන්ත ගස් පාඹුලයි ඉදිකර ඇත්තේ. උමම් පද්ධතියක්ද භූගත බංකර යාකර ඉදිකර තිබෙනවා. අක්කර 10ක පමණ කැලෑබද ප්‍රදේශයක මෙය ඉදිකර ඇත්තේ මතු පිටින් එය කඳවුරක් ලෙස නිරීක්ෂණය නොවන ලෙසටයි. කඳවුර අවට මායිම දැවන්ත යුද අගලක් හා පස් බැම්මකින් ආරක්ෂා කර තිබෙනවා. යුද ටැංකිවලට මෙම ස්ථානයට ළඟා වීමට නොහැකි වන පරිදි මෙය ඉදිකර තිබුණද මෙම කඳවුර විනාශ කිරීමට එය යුද හමුදාවට බාධාවක් වී නැහැ. ගෙවී ගිය දින දෙක තුල ආරක්ෂක හමුදාවන් විසින් පාලම්පිඩි ප්‍රදේශයට නුදුරින් සොයාගනු ලැබූ LTTE දෙවන කඳවුරු සංකීර්ණයයි මේ. මෙවැනි දැවන්ත භූගත බංකර පද්ධති සෑම විටම LTTE ජ්‍යෙෂ්ඨ නායකයන් රැඳී සිටි ස්ථානවල ඉදිකර තිබෙන බව යුද හමුදාව ප්‍රකාශ කරනවා. මේ ස්ථානයේ මේ ප්‍රදේශයේ LTTE නායකයා රැඳී සිටින නැති බවයි යුද හමුදාව සැකපල කරන්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වන්නි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට.